ඉතින් ආදරෙන් පිළිගන්නවා රොක්ෆෝඩ් ඔටෝමාට්. ඉතින් අද අපිට ඇවිල්ලා තියෙන ඔන්න බ්‍රෑන්ඩ් නිව් වැගන්නා රථයක්. ඉතින් කස්ටමර් ආවේ අපි ළඟට මේකට ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් ටික ඇප්ලයි කරගන්න. ඉතින් අපි වැඩේ මේ විදිහට මෙන්න මේවා පටන් ගන්න තියෙනවා වලට පේනවා ඇති. ඉතින් ඩෝ හසරෙම අපෝස්ටින් වල මෙන්න අපි ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් ටික ඇප්ලයි කරා. ඒකත් එක්කම ඩිකි ඒරියා එකෙත් බඩු දාති හීරනට එන ඒරියාස් ටිකත් අපි මේ ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් වලින් ඇප්ලයි කරනවා. ඒකත් එක්ක අපි කස්ටමර් සජෙස්ට් කරේ පේන්ට් එකත් හීරන තැන් වලට මේ අපේ වෙනම මැටීරියල් තියෙන PPF මැටීරියල් එක ඇප්ලයි කරගන්න කියලා. ඉතින් ඒකත් අපි ඩෝ එජස් වලට ඩෝ බෝල් වලට ඩෝ බෝල් කියන ඩෝ හැන්ඩල් එකත් එක්ක අපි අත දාද්දි හීරන තැන් වලට ඊට පස්සේ නගින තැන් වල පේන්ට් එක හීරන තැන් වලටත් අපි මේ PPF මැටීරියල් එක ඔන්න ඇප්ලයි කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේකෙන් guys ඔයාලට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ මැටීරියල් එක අවුවට ඩිරෙක්ට් නිරාවරණය වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ඇතුළත ඔයාලත් කල්පනාවෙන් ඉඳලා අනිවාර්යයෙන්ම මේක සාමාන්‍යයෙන් අවපැහැවිගෙන එනවනම් අනිවාර්යෙන් මාරු කරගන්න. එතකොට ඔයාගේ පේන්ට් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ඔයාලගේ බ්‍රෑන්ඩ් නිව් තත්ත්වෙම වාහනේ තියාගෙන ඔයාලට මේක අලුතෙන්ම රිප්ලේස් කරගන්න පුළුවන්. එහෙම තමයි ඔයාලගේ වාහනේට කිසිම ඩැමේජ් එකක් නැතුව ඔයාලට මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ නැත කොහොමද වැඩේ ඉවරලා තියෙන්නේ කියලා ඔන්න බලන්න ෆිනිෂින් එක කොහොමද වැඩේ ලස්සනට අපි ඉවර කරලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩක් තිබ්බොත් ඔයාලා අනිවාර්යයෙන්ම වෙන්න ඕන රොක්ෆෝඩ් ඔටෝමාට් කඩවත මේ වගේ වීඩියෝ එක අපි ආයි හමු. ජය වේවා.